නිකමට හරි ඔයා හිතුවා නේද මම මත්ද්‍රව්‍ය මත්පැන් එහෙමත් නැත්නම් අසභ්‍ය දර්ශන ගැන කියයි කියලා? නෑ. ඒවා විතරක් නෙමෙයි. මෙන්න මේ දේවලුත් ඔයාගේ මොලේ පැවැත්මට බලපානවා. අංක 1. අධික පීඩනය. අධ්‍යාපනික වේවා රැකියාවේ වේවා එයින් එල්ල කරන පීඩනය අපේ මොලේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඉතින් කල් වේලා ඇතිව වැඩ කරන්න. මුලින් ඉඳන්ම හරියට වැඩ කරන්න පටන් ගත්තා නම් මේ වැඩේ හරියටම හරි. හැබැයි මිනිස්සු අපි ඕනෙම පීඩනයක් යටතේ හරියට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙමයි. හරියට මැච් එකක් තීරණය කරන අන්තිම පන්දු ඕවරේ වගේ. අංක 2. අනිසි බය. පුංචි කාලේ නම් බත් කවන්න අපිව බය කරලා දැන් අලුතින් වැඩකට අර්ථ ගන්න කලින්ම අපි බය වෙලා ඉවරයි. ඒ වැඩේට කෙලවෙයිද කියලා හිතේ තින්නේ නැතුව පරාක්‍රම බාහුව ගැම්ම අරගෙන වැඩේ කරලා බලන්නකෝ. හිතන තරම් බය වෙන්න කාර්යයක් නෑ. පාරවල් වෙනස් වුණොත් අපි ඒක ගැන බලාගමු. අංක 3. ගහපු ප්ලෑන් ඔක්කොම වෙනස් වීම. මේ වැඩේ නිසා නම් අපි සෑහෙන්න බය වෙනවා. ඇයි? මවපු හිණ ඔක්කොම වතුරේනේ. ප්ලෑන් කරේ එකක්, වැව්වේ තව එකක්, සිද්ධ වෙන්නේ වෙනත් එකක්. ඉතින් එහෙම පාර වෙනස් වුණොත් බය නැතුව ඒ පාරනුත් යන්න. සමහර විට ඒ පාර අපේ ඉලක්කයට යන ගමන ලේසි කරන්නත් පුළුවන්. ඉතින් කටු සහිත මාවත් දිගේ ගමන් කරන්න අවසානයේදී විවේක ගන්න පුළුවන්. මල් සහිත පිට්ටනියක් දැකගලා ගන්න පුළුවනි. අංක 4. විස කවන පුද්ගලයන්. මේ කියන්නේ ඔයාගේ වටේ ඉන්න ප්‍රජාව ගැනයි. අපි මිනිස්සු කොහොමත් ජොලියට බර අයනේ. ඉතින් අපිත් හොයන්නේ ආතල් එකේ ඉන්න හොඳට කන බොන මිනිස්සුන්වයි. නිකමට හරි ඔය පිරිස වෙනස් වෙලා ඔය ගොඩේ හොඳට ඉගෙන ගන්න ආස ගොඩ යන්න දඟලන උන් ටිකක් හිටියොත් දන්නේම නැතුව ඔයාගේ ඔළුවත් හැදෙනවා. මමත් ගොඩ යන්න ඕනේනේ කියන තැනට. ඉතින් අර සින්දුවක් තියෙන්නේ සල් සපුනා නිල් මහනෙල් සුවඳ සමන් මල් අතරේ කිඩා රම්මලේ පවා සුවඳ දිග හැරේ. ඉතින් පිටමිනිස්සුන්ගේ කතා නිසා ඔයාගේ මොළයයි හදවතයි අතර තියෙන සම්බන්ධතාවය බෙදින්න දෙන්න එපා. ජය වේවා.